මාතලේ ටවුන් එක ලස්සනටම බලා ගන්න පුළුවන් තැනකට දිවියෝ ඉඳලා ඇති. අපි ආවා මුවගලට. අයිබෝවන් එහෙනම් මම අද යන්නේ මාතලේ ටවුන් එක ලස්සනටම බලා ගන්න පුළුවන් තැනකට. මෙතෙන්ට කවුරුත් වැඩි යන්නෙත් නැති කන්දක්. ඉතින් මේ මගේ පිටිපස්ස හැම බලා ගන්න හම්බ වෙන්නේ අන්නේ කන්ද. අද මම මේ යන මුවගල කන්ද කියලා කියන්නේ මාතලේ කෝඹියන්ගොඩ පඬිවිට ගමේ තියෙන කන්දක්. ඉතින් උස විදිහට ගත්තොත් එහෙම මීටර් 650ක වගේ උසක් අපිට මේ කන්දේ බලා ගන්න පුළුවන්. මේ කන්දේ අතීතය ගැන කතා කරොත් එහෙම ඒ කාලේ මේ කන්ද පුරාවටම තිබිලා තියෙන්නේ තේවත්. ඉතින් ඒ තේවත්ත නවත්තලා දාපු එකත් එක්කම අද අපිට මේ බලා ගන්න පුළුවන් විදිහට මේ කන්ද තනි කරම කැලෑ වැදිලා තියෙනවා. අවුරුදු 3කට විතර කලින් මේ කන්ද කලින් නැගලා තියෙනවා. ඉතින් ඒ එනකොට නම් අපිට ඉතාමත්ම හොඳට පේන විදිහ අඩිපාරක් මේ කන්ද මුදුනටම යනකම් බලා ගන්න හම්බ වුණා. නමුත් අද එනකොට නම් ඒ කිසිම අඩිපාරක් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ගත්තොත් එහෙම අද කන්ද මුදුනටම පාර හදාගෙන යන්න වෙන විදිහ වැඩක් තමයි කරන්න තියෙන්නේ. සමහර තැන්වල පාරක් තිබ්බද නැද්ද කියලා හොයන්න බැරි විදිහට මේක කැලෑවෙන් පිරීලා තියෙන්නේ. ඉතින් ඕකත් එක්ක අපිට පාරක් හදාගෙන තමයි අද මේ කඳු මුදුන හොයාගෙන යන්න සිද්ධ වෙන්නේ. අද ගමන ගැන කතා කරනවා නම් කිලෝමීටර් 2ක් වගේ මේ විදිහට කැලේ කඩාගෙන එන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ තැනකින් කෙලින්ම කඳු මුදුන දක්වා යන්න පාරක් හම්බෙනවා. ඉතින් එතන ඉඳලා ගත්තට පස්සේ අපිට කඳු මුදුන දක්වාම දල බෑවුමක් ඔස්සේ උඩටම ගමන් කරන්න තමයි තියෙන්නේ. මේ මස් කටු ගොඩක් තියෙනවා පාර දිග නැත්තම් මෙච්චර තියෙන විදිහක් නෑ.
මුවගලට. ඔන්න එහෙනම් පැය එකමාරක වගේ වෙහෙස කර ගමනකට පස්සේ අපිට මුවගල මුදුනට ළඟා වෙන්න පුළුවන් වුණා. ඉස්සරහින් මේ උස්සට උසේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ලෝක උරුමයක් වෙච්ච අපේ නකල්ස් වනපෙත. ඉතින් ඉස්සරහින්ම ගත්තට පස්සේ ඔය බලා ගන්න හම්බ වෙන්නේ කැලෑ බොක්ක පැත්ත. ඉතින් එතෙන්ද පිටිපස්සෙන් ගොම්බාණි අපිට බලා ගන්න හම්බ වෙනවා. ඒ තමයි නකල්ස් වනපෙතේ තියෙන උසින් වැඩිම කන්ද. ඉතින් එතන ඉඳලා අපි වම් පැත්තට එනකොට නිකොලෝය කන්ද බලා ගන්න හම්බ වෙනවා. ඊට පස්සේ රත්කින්ද, රිවර්ස්ටර්න්, ගම්මඩුව කන්ද වගේම අපිට කරගස්තැන්න කන්දත් මෙතනදී බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔය ළඟම අපිට පේන නගරය තමයි මාතලේ නගරය. මේ කඳු පාමුල ගැන කතා කරොත් එහෙම අපිට ඔය පල්ලෙහාම් බලා ගන්න හම්බ වෙන්නේ පඬිවිට වෙල්යායත් එක්කම පඬිවිට අම්බලම. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ගොඩක් තමයි අපිට මේ මුවගල කඳු මුදුනේදී බලා ගන්න හම්බ වෙන්නේ. ඔන්න එහෙනම් අපි අද මේ ආවා වගේ අපි අලුත් තවත් ලස්සන ගමනකින් ආපහු හම්බ වෙනකන් ඔයාලා හැමෝටම ජය වේවා.